සෙනෙහසින් කියමි. ඔබ හැමතෙම වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. ගිය සතියේ අපි මේ පැත්තේ නවයෝන් වී දෝල පුතාලට පුංචි වැඩසටහනක් කළා. ඉතින් ඒකට පුද්ගලයෙක් ඇවිල්ලා ඒ දරුවන්ට කතා කරා. ඒකෙදි ඔහු පුංචි ක්‍රියාකාරකමක් මේ දරුවොත් එක්ක කරා. හැමෝටම කොලයක් දීලා ඒකේ ලකුණු කරන්න තිබුණා දරුවෙකුගේ වර්ධනයේ තමුන්ට දැනෙන විදියට එක විදිහකට ස්වයං තක්සේරුවක්. ඒ කියන්නේ ඒක කතා කරා පැතිකඩ 4ක් ගැන. ශාරීරික, මානසික, අධ්‍යාත්මික හා සමාජීය කියන වශයෙන්. එතකොට දරුවන්ට තිබුණා මගේ මානසික වර්ධනය අතින් මම කොයි හරියද කියලා ලකුණු කරන්න. මගේ සමාජයේ වගේ 4 ගැනම දරුවන්ට තමුන් ගැන දැනෙන දේ අවංකව ඒකේ ලකුණු කරන්න තිබුණේ. ඒක ඉවරුණාට පස්සේ අපි පොඩ්ඩක් දරුවෝ ඒ ලකුණු කරපු කොළ ටිකක් බැලුවා, ටිකක් ගැඹුරින් හැදෑරුවා. එහෙම වටේ යද්දී මට දැනෙච්ච සිතුවිල්ලක් තමයි සමහර වෙලාවට අපේ මේ දරුවන්ගේ වර්ධනය මේ ශාරීරික, මානසික, අධ්‍යාත්මික හා සමාජීය වර්ධනය කියන එක හරි වැදගත්. ඒ කියන්නේ ළමයෙක් ශාරීරියෙන් විතරක් වර්ධනය වෙලා බෑ. එයා තුළ මානසික වර්ධනයක් වෙන්න ඕනේ. එයා තුළ අධ්‍යාත්මික වර්ධනයක් ඇති වෙන්න ඕනේ. ඒ වගේම එයා තුළ සමාජීය වර්ධනයක් තියෙන්න ඕන. අපි දරුවෝ ගත්තහම සමහරක් වෙලාවට ඔවුන්ගේ ජීවිතයේ එක පැත්තක් හොඳයි අනිත් පැති තුන සමහරලාවට අඩුයි. සමහරට පැති දෙකක් හොඳින් වර්ධනය වෙලා ඉතුරු පැති දෙක වර්ධනය වෙලා නැහැ. මම හිතුවා අද එක පැත්තකින් දූ දරුවන්ට අනිත් පැත්තෙන් දෙමව්පිය ගුරුවරු ඇතුළු වැඩිහිටිය අපිටත් හිතන්න පුංචි කාරණාවක් කීපයක් කතා කරමු කියලා. දරුවෙක්ව වර්ධනය කරද්දී අපි ගෙදර දොරේ දරුවෙක් එක්ක ගමන යද්දී පාසල තුල සමාජය තුල යද්දී අපි මෙන්න මේවා ගැන අවධානය දෙන්න ඕනේ. ළමෙක්ගේ ශරීරයේ වර්ධනය හරි වැදගත්. එයා වයසට අනුව වර්ධනය වෙන එක. එයාගේ යම් වෙනස්කම් වෙනකොට ඒවා පවුලේ අය විශේෂයෙන්ම ඒ වගේම ඊළඟට සමීප ගුරුවරු ඒ වෙනසක් දකිද්දී ඒ සඳහා සමහරට වෛද්‍යවරයෙකුට යොමු කරන එක, ඒ වගේම එයාගේ වර්ධනය වෙනුවෙන් අවශ්‍ය පෝෂණය දෙන එක මේක හරි වැදගත්. ශාරීරික වර්ධනය. සමහරක් ළමයින්ට චුට්ට දුරක් දුවන්න බෑ, චුට්ට දුරක් ඇවිදින්න බෑ. ඒතර අපේ ශක්තිය කියන එක ශාරීරික හරි වැදගත්. ඒ වගේමයි මානසික ශක්තිය. අපි ගොඩාක් මේ කාලේ දකින්න දෙයක් විභාගයක් ෆේල් වුණොත් සමහරවිට ආදර සම්බන්ධතාවයක් කැඩුනොත් ළමයි ජීවිතේ නැති කරගන්නවා, සමහරවිට උඩින් බිමට පනිනවා. ඒ වගේ ගොඩාක් දේවල් අද අපි සමාජ මාධ්‍ය තුළ දකිනවා. ඒ නිසා මේ මානසික ශක්තිය හරි වැදගත්. ජය පරාජය බාර ගන්න එක, ජීවිතයේ සිදුවෙන අහිමිවීම් වලට මුහුණ දෙන එක, ඒවා රිදෙනවා, දැනෙනවා. නමුත් ඒ සියල්ල තුළ ජීවත් වෙන්න ඉගෙන ගන්න එක, ඒක ඒ දරුවගේ මානසික ශක්තිය. ඒ වගේම තමයි අධ්‍යාත්මික ශක්තියත් හරි වැදගත් නේ. ඒතරම අධ්‍යාත්මිකත්වයේ කියපම අපේ සමස්ත ජීවිතයම දරුවෙක්ගේ ජීවිත වෙන ක්‍රමය. එයාගේ තෝරා ගැනීම, එයා අඳින පළඳින විදිය, එයා යන එන දේ, එයා කතා කරන දේ, මේ දේ හැම දෙයක්ම එයාගේ අධ්‍යාත්මික ජීවිතත් තුළින් තමයි එන්නේ. සමාජයට ඒකදී ආදාන ආගම එයාට උදව්වක් වෙන්න පුළුවන්. ඒ වගේම ලැබෙන යම් අවවාද අනුශාසනා, එයා මේ සබාධම එක්ක එයාගේ තියෙන සම්බන්ධතා මේ වැතුලේ තමයි එයාගේ අධ්‍යාත්මික ජීවිතේ පෝෂණය වෙන්නේ. ඒ වගේම තමයි දරුවෙක් ගෙදරට කොටු වෙලා එයයි මම කියන්නේ පොතයි මමයි විභාගය විතරයි අන්න එහෙම සීමිත වෙලා බෑ. අපිට සමාජ ඇසුරකුත් ඉතා අවශ්‍යයි. නිසා සමාජයක් එක්ක දැන් අපි දකිනවා සමහර දරුවන්ට කට්ටිය ගැවසෙන තැන්වල ඉන්න බෑ. සමහරට ඉස්සරහට ගිහලා දෙයක් කියන්න බෑ. නැකිටලා උත්තරයක් දෙන්න බෑ. මම සමහරලාට දකිනවා වැඩසටහන් කරද්දී මොනවා හරි දෙයක් ඇහුවොත් හැංගෙනවා. ඉස්සරහට එන්න කැමති නැහැ. ඉතින් මේ සමාජීය වර්ධනය, සමාජීය ඇසුර දරුවෙකුට වැදගත්. එතකොට ඒ නිසා මට හිතෙනවා දෙමව්පියෝ වැඩිහිටියෝ ඔබේ දරුවා ගැන, ඔබේ ඇසුරේ ඉන්න දූ දරුවෝ ගැන
අවධානය දෙන්න මේ කියපු හැම වර්ධනයක්ම දරුවන්ගේ ජීවිතවලට ගේන්න අපි පසුබිම හදන එක හරි වැදගත්. හැම ළමයෙක්ම සමාජශීලී වෙන්න ඕනේ. හැම ළමයෙක්ම ජීවිතයට මුහුණ දෙන්න ඉගෙන ගන්න ඕනේ. හැම ළමයෙකුගේම ශරීරයගේ වයසට අනුව වර්ධනය වෙලා ඒ විදිහට තියෙන එක නිරෝගීව ඉන්න එක හරි වැදගත්. මේ ළමයි දුවන්න පනින්න ඕනේ, සෙල්ලම් කරන්න ඕනේ, කෑ ගහන්න ඕනේ, hina වෙන්න ඕනේ. සමහර වෙලාවට මේ නිවාඩු කාලේ හැම දෙමව්පියෝ වදයක් වගේ දරුවන්. ඔව් දරුවෝ ඉතින් කෑ ගහන්න ඕනේ, hina වෙන්න ඕනේ. ඒ තමයි යාගේ නිරෝගී බව යාළ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ නිසා අපි ඒ දරුවන්ට මේ කියපු අංශ වලින් වර්ධනය වෙන්න අපි අතහිත දෙන එක හරි වැදගත්. ඒ වගේමයි අවසාන වශයෙන් දුවේ පුතේ ඔබටත් පුංචි දෙයක් කියන්න ඕනේ. ඔබත් ජීවිතයේ අවශ්‍ය මේ සඳහා අවස්ථාව ගන්න ඕනේ. ඔබට පුංචි අවස්ථා හම්බ වෙයි. පුංචි සින්දුවක් ඉස්සරහට ගිහිල්ලා කියන්න. නැගිටලා උත්තරයක් දෙන්න. ඒ අවස්ථාව ගන්න. මොකද ඒ තුලින් තමයි ඔබ ඔබේ පෞරුෂත්වය ගොඩනගා ගන්න. කෙනෙකුගේ පෞරුෂත්වය හරි වැදගත්. එයා දවසක කවුද වෙන්නේ, කොහෙද ඉන්නේ, මොක කළත් ඒ පෞරුෂත්වය වැදගත්. ඉතින් අපි ඒ නිසා අපේ දරුවන්ව මේ කියපු හැම අංශයක් තුළම පිරිපුන් දරුවෙක් කරමු. ඇත්තට මේක තමයි නියම අධ්‍යාපනය. ඉතින් ඒ නිසා දරුවෝ ගැන හිතන්න, දරුවන්ට වෙලාව දෙන්න. අපි අපේ ඉදිරි පරම්පරාව ගොඩනගන්න අපිට කළ හැකි දේ කරමු කියලා මතක් කරනවා. ස්තුතියි. සෙනෙහසින් කියමි. ආචාර්ය ගරු රසිකා පිරිස් පැවිදි සොහොයුරිය.